අපි බලමු කොහොමද කෝඩ් එක ලියන්නේ කියලා. මේ තියෙන්නේ old setup එක. මේකෙන් ගන්න එකපාරක් කෝඩ් එක රන් වෙන එක. මේකෙන් වෙන්නේ කෝඩ් එක ගොඩක් පාරක් එක දිගට රන් වෙන එක. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි පින් ටික හඳුන්වලා දෙන්න ඕනේ මේකට. ඒකට අපි පින් මෝඩ් කියලා ගන්නවා. පින් මෝඩ් ලියද්දී M අකුර කැපිටල් ගහන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම වරහණක් දාලා ඒක ඇතුළේ මොන පින් එකද කියලා ලියන්න. ඊපස්සේ මේ පින් එක අවුට්පුට් එකක් විදිහට නම් කරන්න. අවුට්පුට් කියන එක කැපිටල් අකුරෙන් ගහන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට සෙමිකෝලන් එකක් තියන්න. ඒ විදිහට මගේ අනිත් පින් ටිකක් මම නම් කරගන්නවා. හරි මම යනවා දැන් ලූප් එකට. අපි බලමු කොහොමද ලූප් එක වැඩ කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලම for loop එක ලියා ගන්න ඕනේ. ඒක වරහණක් දාලා අපි ඉන්ටිජර් එකක් හදා ගන්නවා. මම ඒක i කියලා නම් කරනවා. ඒකට අපි සමාන කරමු 13 වෙනි පින් එක ඉඳලා. දැන් මේක සෙමිකෝලන් එක දාලා ඊළඟට අපි ලියන්නේ i විශාලයි 6ට වඩා. ඒ කියන්නේ අපේ දැන් පින් 6යිනේ අපි මේ වැඩේට අරගෙන තියෙන්නේ. ඒ හින්දා 6 තමයි දාන්නේ. ඊට පස්සේ සෙමිකෝලන් එකක් දාලා අපි i අඩු කරනවා. i එක ගානේ අඩු කරනවා. ඊට අපි පින් දෙකක් දානවා. ඊට මේක ඇතුළේ ලියා ගන්න. ඊට පස්සේ digital right ඒ කියන්නේ මේක පත්තු ගන්න නිවන් හදා ගන්න හදන්නේ. digital right කියද්දි w අකුර කැපිටල් ගහන්න ඕනේ. ඊට වරහණක් දාලා i කියන එක i වෙන පින් එක අපි high කර ගන්න ඕනේ. ඒ කියන්නේ පත්තු කර ගන්න ඕනේ. ඒකින්ද අපි high කියලා ලියනකොට කැපිටල් අකුරෙන් ලියන්න ඕනේ. මම සෙමිකෝලන් නම් දානවා. ඊට පස්සේ ඩිලේ එකක් අපි තියා ගන්න ඕනේ. මේක පත් වෙලා තියෙන වෙලාව. හින්ද ඩිලේ මම 150ක් දානවා මිලිසෙකන්ඩ්. මේකට වරහණක් දා ගන්න ඕනේ. සෙමිකෝලන් එක දානවා. ආයෙමත් මම ඩිජිටල් රයිට් එක ලියා ගන්නවා. එතන කරන්නේ අපි i වෙනි පින් එක ලෝ කර ගන්න ඕනේ. මම ලෝ කියන එක කැපිටල් ගහන්න ඕනේ. මම සෙමිකෝලන් එක දානවා. අපි තව for loop එකක් ලියා ගන්න ඕනේ. ඒකත් අර වගේම හදා ගන්න ඕනේ. ඒක ගන්නේ මේ 6 වෙනි පින් එකට යනකම් ගිය ලයිව් සෙට් එක ආයෙමත් එක ගානේ මෙහෙට ගෙන්න ගන්න එක. ඊට පස්සේ අපි ඉන්ටිජර් එකක් දාගමු. variable එක. ඒක සමාන කරනවා අපි 6 වෙනි පින් මේ ඒක අපි i කියලා නම් කරගන්න ඕනේ. ඒක සමාන කරගන්නවා 6 වෙනි පින් එකට. ඊපස්සේ අපි දැන් 6 ඉඳන් 13ට යන්න ඕනේ. එතකොට i කුඩයි මේ කන්ඩිෂන් එක දාන්න මෙතෙන්ට. i කුඩයි 13ට වඩා. ඒක ඊපස්සේ අපි i ප්ලස් ප්ලස් කියලා දානවා. එක ගානේ වැඩි වෙන්න ඕන නිසා ප්ලස් ප්ලස් දාන්න. ඊට පස්සේ මම ගඟ වරහණක් දා ගන්නවා. ඊට පස්සේ අර ටිකම ආයෙ මෙතෙන්ට ගෙනල්ලා කොපි කර ගන්න ඕනේ. මොකද ආයෙ ඒ ටිකම තමයි මේ රන් කරන්න තියෙන්නේ. හරි මම ඒ ටික කොපි කරගත්තා මෙතෙන්ට. දැන්
ඩිජිටල් ලියලා නැහැ. හරි අපි දැන් මේක යවලා බලමු. ඊට කලින් අපි වෙරිෆයි කරන්න. හරිද කියලා. හරි දැන් අපි යවලා බලමු. දැන් මේ විදිහට තමයි වැඩ කරන්නේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න.